එතකොට මේ ප්‍රශ්නේ කියන්නේ දී ඇති පරිපතේ ඒ ඇමීටරයේ කියවීම S1 හා S2 ස්විච් දෙකම වසා හෝ දෙකම විවෘතව ඇති විට එකම අගයක් දක්වයි. ඒ පරිපූර්ණ ඇමීටරයක් නම් R ප්‍රතිරෝධය අගය අහනවා. හරියට ඒතර අපිට කියනවා S1 හා S2 ස්විච් දෙකම වසා ඇති විටත් දෙකම විවෘතව ඇති විටත් ඇමීටරේ පාඨාංක එකයි කියන්නේ. එතකොට මුලින්ම මේක ඇඳ ගන්න රූපයක් මුලින්ම අපි අඳිමු ස්විච් දෙකම වසා ඇති අවස්ථාව. එතකොට මෙහෙම අපි ස්විච් එක වහනවා මෙතන. මේ S1 මෙතන ඉන්නවා අපේ R ඊළඟට මෙතනින් මේ ස්විච් එක වහලා තියෙනවා මේක S2 එයාට සමාන්තරගතව ඉන්නවා මෙන්න මේ 3යි යොම් මෙතන ඉන්නවා 3යි යොම් සහ පරිපූර්ණ මීටරය මෙහෙම යට පරිපතේ යට කොටසේ ඉන්නවා 2යි යොම් 2යි යොම් 8යි වෝල්ට් කෝෂය. ඔහොම. ඒතර ඕක තමයි ස්විච් දෙකම වසා ඇති අවස්ථාව. හරිද? ඒතර මේ තියෙනවා ස්විච් දෙක. right. ඒතර මෙතනදී මොකද්ද මේ පරිපත වෙන වෙනස? මේ S2 ස්විච් එක වැවුවහම මොකද්ද වෙන්නේ? ඒ මාර්ගයේ සන්නායක කම්බියක් වෙනවා තනිකර. ප්‍රතිරෝධ මුකුත් නැහැ නේ. හරි. ඒතර මේක සන්නායක කම්බියක්. එතකොට ඔයා දන්න සන්නායක කම්බියක තියෙන එකම සන්නායක කම්බියක තියෙන එකම විභවය. ඒ නිසා මෙන්න මේ 3යි යොම් කවුද? මෙන්න මේ 3යි යොම්ගේ දෙපස විභව සමාන වෙනවා. ඇයි මේ කහ පාටි මම මාක් කරලා තියෙන කම්බිය එක විභවයක් නැති ඉන්නේ මේ දෙපැත්ත විභව සමාන වෙනවනේ මෙතනයි මෙතනයි. ඒ නිසා මෙයා ෂෝට් වෙනවා නැත්නම් කට්ටිය කියනවා එක එක විදිහට කියනවා. එතකොට සරලව ගියොත් 3යි යොම් කියන එක න ෂෝට් වෙලා තියෙනවා. එතකොට එයා පරිපතෙන් අයින් වෙනවා. රයිට්. එහෙනම් එයා නැතුව අපි ඇඳගත්තොත් පරිපතේ මෙන්න මේ විදිහට එයා නෑ දැන්. හරි. ඔන්න ඕක තමයි එතකොට මේ වෙලාවේ තියෙන පරිපතේ. රයිට්. ඊට පස්සේ බලමු ස්විච් දෙකම විවෘතව ඇති විට. එතකොට විවෘතව ඇති විට බලමු. එතකොට විවෘත වුණාම මේ දැන් බලන්න මේක විවෘත වුණාම මෙන්න මෙයා විවෘත වුණාට පස්සේ ඒ පාර වැඩක් නැහැනේ. මොකද ඒ පාර විසන්දි වෙලා එතකොට. ඒ නිසා මම ඒ ටික අඳින්නේ නැහැ. සරලව මම අඳින්නම්. මෙන්න මේ විදිහට. ඒතර ඒ උඩ පාර මම අඳින්නේ. මේ ඉන්නවා 3යි යොම්. මෙතන ඉන්නවා මීටරය. මෙහෙම තියෙන උඩ පාර මම අඳින්නේ. ඒ වගේම ආයි මෙතන ගත්තොත් එහෙම මෙතන ස්විච් එකත් විවෘත වුණාම මේ පාර වැඩකුත් නැහැ. ඒ නිසා මම ඒක අඳින්නේ නැහැ. මම මෙතන 3යි යොම් ඉන්නවා. යට පරිපතේ ටික 2යි යොම් මෙතන 8යි වෝල්ට් මෙයා මෙහෙට එනවා. මං කිව්වේ මෙන්න මේ පාර. දැන් මෙතන මේ 2 කියන ස්විච් එක ඒකත් විවෘත නිසා ඒ පාර වැඩකුත් නැහැ. නිසා ඒක අඳින්නෙත් නැහැ. ඔන්න මේ පාරවල් දෙකම වැඩක් නැති වෙලා යනවා. මොකද ඉස්සන් දෙලා තියෙන්නේ. එතකොට මේ ඇවිල්ලා දෙකම වසා ඇති විට මේ විවෘතව ඇති විට. රයිට්. එතකොට මේ බලන්න විවෘතව ඇති විට තියෙන පරිපතය කියන්නේ කිසිම නොදන්නා පදයක් නැහැනේ. අර කැපිටල් R කියන මේ ප්‍රතිරෝධයක් නැහැ. ඒ නිසා මෙතනින් අපිට කරන්ට් එක නිකම් හොයන්න පුළුවන්. නිකම් V7 IR පාරක් දැම්මාම ඔයාට එනවා V7 IR. හරිද? V වෙන්නේ 8 කරන්ට් එක හොයමු. කරන්ට් එක I කියලා ගත්ත. ප්‍රතිරෝධය වෙන්නේ සම ප්‍රතිරෝධය මොකද්ද? මේ තුන් දෙනාම ශ්‍රේණිගතයි. කව තුන් දෙනා? මේ 3යි යෝම් දෙන්නයි 2යි යෝම. මෙන්න මේ 3යි යෝම් දෙන්නයි මෙන්න මේ 2යි යෝම. හරි? මෙන්න මේ 3යි යෝම් දෙන්නයි මෙන්න මේ 2යි යෝමුයි තුන් දෙනාම ශ්‍රේණිගත. ඒකට සමගිය කෙලිම 3 3 6 8යි. රයිට්? සෝ 8යි. ඒතර මෙතන කැපිලා ගිහිල්ලා ඔයාට එනවා කරන්ට් එක 1 ඇම්පියර්. රයිට්. එහෙනම් මේ ස්විච් දෙක විවෘතව ඇති විට ඇමීටරේ පාඨාංකය 1 ඇම්පියර්. එහෙනම් ඕකමනේ වසා ඇති විට පාඨාංකෙත්. එහෙනම් දැන් උඩට ලේසි ගන්නට යන්න. ඒ නිසා මම දැන් ආයෙ උඩට යනවා. ගියාට පස්සේ අපි දැන් දන්නවා මේ වෙලාවේදීත් මෙන්න මේ ඇමීටරේ පාඨාංකය 1යි. රයිට්. ඒතර ඇමීටරේ පාඨාංකය 1යි නම් හරිද? අපිට මෙහෙම ගන්න පුළුවන්. මේකට කර්චොෆ් එහෙම මුකුත් දාන්න ඕනේ නැහැ. අපෙන් අහන්නේ R නේ. රයිට්. ඒතර මේ ඇමීටරේ පාඨාංකය 1 නම් මේ 3යි යෝම්ගේ විභවාන්තරය කීයද? නිකම් ඉතින් V7 IR පාරක් දාන්න. මම මෙතන 3යි යෝම් V7 IR 3යි යෝම් විතර V
ධාරාව 1යි ප්‍රතිරෝධ 3යි අන්න වෝල්ට් 3යි. හරි එහෙනම් 3යි වෝල්ට් ගිහිලා තියෙනවා 3යි ඕම්ට. ඒ කියන්නේ 3යි ඕම්ට 3යි වෝල්ට් යනවායි කියන්නේ මෙන්න මේ අග්‍ර දෙකේ විභවාන්තරය 3යි වෝල්ට් කියන එකනේ. ඇයි ඇමීටර් එක කියන්නේ පරිපූර්ණ නිසා ප්‍රතිරෝධයක් නෑ. ඒ නිසා එයාට එයා විභවාන්තරයක් ගන්න නෑ. කෙලින්ම මේ 3යි ඕම්ගේ විභවාන්තරය තමයි මෙන්න මේ අග්‍ර දෙක. මම රතු පාට ඩොට් එකක් දාලා තියෙන්නේ. හරි. ඒතර අන්නේ අග්‍ර වලට 3යි වෝල්ට් ගිහිල්ලා තියෙනවා. ඒතර කෝෂයේ සමස්ත වශයෙන් කීයද? 8යි ඕම්. 8යි වෝල්ට්. එතකොට 8න් 3ක් එයාට ගියා නම් ඉතුරු 5 කවුද ගන්න? ඉතුරු 5 අරන් තියෙනවා මෙන්න මෙයා. මෙයාට 5යි වෝල්ට් ගිහිල්ලා තියෙනවා. රයිට්. එහෙනම් 2යි ඕම්ට 5යි වෝල්ට් ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපිට හොයලා දැන් 2යි ඕම් හරහා කරන්ට් එක. ඒතර ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතන 2යි ඕම්ට 20 වෙනා ඊයාට දාන එක. 2යි ඕම් විභාන්තරය 5යි කරන්ට් එක මම සිම්පල් i වගේ ගන්නම්. ප්‍රතිරෝධය 2යි. එහෙනම් i සමානයි 5 බෙදීම 2 කියන්නේ දශම කීයද? 2.5යි. හරි. රයිට්. එතකොට එහෙනම් මෙතනින් එනවා 2.5ක් කරන්ට් එක. හරි. ඒ 2.5න් 1 ඇම්පියර් යනවා ඇමීටරේ තියෙන පාරේ. එහෙනම් ඉතුරු කීයද? ඉතුරු ඇවිල්ලා 1.5. එහෙනම් මෙන්න මේ පාරේ යනවා 1.5යි ඇම්පියර්. රයිට්. එහෙනම් දැන් අපි දන්නවා R ගේ හරහා යන කරන්ට් එක 1.5යි. R ගේ කරන්ට් එක 2.5යි කියලා හොයාගත්තා. R ගේ විභවාන්තරය මොකද්ද? R ගේ විභවාන්තරය 3යි වෝල්ට්. මොකද R සහ R මෙන්න මේ මම පෙන්නලා තියෙන්නේ මෙතන මේ 3යි වෝල්ට්. ඒතර R ගේ විභවාන්තරය 3යි වෝල්ට් කරන්ට් 1.5යි. එහෙනම් එයාට 20 වෙනා IR පාරක් දානවා. හරිද? විභවාන්තරය කීයද? 3යි. කරන්ට් 1.5යි. එහෙනම් R කීයද? 2යි ඕම්. ඔන්නම අද